සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් මම අද අරගෙන ඇවිල්ලා තිනවා කට්ලට් හදාගන්න විදිහ. ඉතින් කට්ලට් හදන්න යද්දි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තෙල් එකේ බදිද්දි කට්ලට් ටික පුපුරනවා එහෙමත් නැත්නම් කැඩලා යන්න බලනවා. ඉතින් අපිට පුළුවන් මේ කට්ලට් ටික ලස්සනට කැඩෙන්නේ නැතුව පුපුරන්නේ නැතුව හදාගන්න. එහෙමනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මෙතන මම අරගෙන තියනවා තම්බල පොඩි කරගත්තු අල ග්‍රෑම් 350ක්. ඊළඟට අරගෙන තියෙනවා තම්බල පොඩි කරගත්තු බලමාළු ග්‍රෑම් 350. ඉතින් මෙතන මම මාළු ටික තම්බගෙන තියෙන්නේ ගම්මිරි සුණු විතරක් එකතු කරලා මාළු ටික හොඳින් තැම්බුණාට පස්සේ කටු තියෙනවා නම් කටු ටික අයින් කරගෙන මේ පේන විදියට හොඳින් කුඩු කරලා අරගන්න. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා ටිකක් ලොකු බීලුණු ගෙඩියක්, සුදු ලුණු බික් 3ක්, කරපිංචා ඉති 2ක්, අමු මිරිස් කරල් 3ක් විතර අරගෙන තියෙනවා. මේ ගන්න අමු මිරිස් ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දේවල් ගොඩාක් පොඩියට කපා ගන්න ඕන. මෙතනදී කැමති නම් විතරක් සුදු ලුණු එකතු කරගන්න පුළුවන්. මෙතන මම අරගෙන තියෙනවා ගම්මිරි සැටු තේ හැන්දා, කරාමු නැටි 3ක් විතර, එනසාලට 3-4ක්, ඒ වගේම පොඩි කුරුඳු කෑලි 3-4කුත් අරගෙන තියෙනවා. මේ දේවල් ටික හොඳින් කුඩු කරලා වෙනම පැත්තකින් තියාගන්න. දැන් අපිට පුළුවන් කට්ලට් ටික හදාගන්න. මෙතන මම ටිකක් ලොකු භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් දා ගන්නවා මේ සැනි 2ක් විතර. මේ වෙලාවේ ලිපයක ඉඳලා සාමාන්‍ය ප්‍රමාණයට තියාගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ මුලින්ම එකතු කරගන්නවා සුදු ලුණු ටිකයි කරපිංචා ටිකයි. ඉතින් මේ දේවල් පුළුවන් තරම් හීනියටම කපලා එකතු කරගන්න. ඒ වගේම තමයි රන්වන් පාට වෙනකම් බැද ගන්න එපා. තරමක් බැද ගන්න. කරපිංචා ටිකයි සුදු ලුණු ටිකයි බැදුනාට පස්සේ මම එකතු කරගන්නවා බීලුණු. ඉතින් බීලුණුත් පුළුවන් තරම් පොඩියටම කපලා එකතු කරගන්න. දැන් මේ එකතු කරගත්තු ලුණු ටික හොඳින් ටෙම්පරාදු කරගන්න. ලුණු ටික හොඳින් ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා හීනියට කපාගත්තු අමු මිරිස් ටික. දැන් මේ එකතු කරගත්තු අමු මිරිස් ටිකත් ටික වෙලාවක් ටෙම්පරාදු කරගන්න. දැන් මම මේ ටෙම්පරාදුවට එකතු කරගන්නවා පොඩි කුරුඳු කෑලි 2-3ක්. ඒත් එක්කම කලින් කුඩු කරලා තියාගත්තු එනසාල් ගම්මිරිස් කුඩු ටික. මෙතනදී ගන්න ගම්මිරිස් ප්‍රමාණය ඔයාගේ රස අනුව අඩු වැඩි කරගන්න. දැන් මේ දේවල් ටිකත් හොඳින් කලවම් කරගන්න. දැන් මම මේ මිශ්‍රණයට එකතු කරගන්නවා කෑලි මිරිස් තේ හැඳි 1/4. ඒත් එක්කම කහකුඩු තේ හැඳි කාලා. දැන් නැවතත් මේ දේවල් ටික හොඳින් කලවම් කරගන්න ඕන. ඉතින් අපි මේ හදාගත්ත ටෙම්පරාදුවේ සම්පූර්ණ තෙත ගතිය නැති වෙලා හොඳ වියලි ස්වභාවයක් ආවට පස්සේ තමයි අපි මාළු එකතු කරගන්න ඕන. දැන් මේ එකතු කරගන්න මාළු ටිකත් හොඳින් කලවම් කරගන්න. ඉතින් මෙතනදී මාළු වෙනුවට ඔයාලට පුළුවන් සැමන් පාවිච්චි කරන්න. ඒ වගේම මේ ගන්න මාළු ටික වතුර තඹ ගන්නේ නැතුව ස්ටීම් කරලා අරගන්නත් පුළුවන්. මාළු ටික හොඳින් ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට තම්බලා පොඩි කරගත්තු අල ටික එකතු කරගන්නවා. ඉතින් අපි කට්ලට් වලට අල තම්බ ගනිද්දි බෙරි වෙනකම්ම තම්බ ගන්නේ නැහැ. තරමක් හයියේ හිටින විදියට තමයි අල ටික තම්බ ගන්න ඕන. ඒ වගේම තමයි අල ටික තැම්බුණාට පස්සේ නිවෙන්න වතුර එකේ තියාගන්න එපා. වතුර එකෙන් අයින් කරගන්න. ඒ වගේම මේ තම්බගත්ත අල ටික කෑලි හිටින්න නැති වෙන්න හොඳින් පොඩි කරගෙන තමයි එකතු කරගන්න ඕන. මේ වෙලාවේ අපිට පුළුවන් මේ මිශ්‍රණයට ලුණු එකතු කරගන්න. ඉතින් මෙතනදී මම බොහොම පොඩි ප්‍රමාණයක් තමයි ලුණු එකතු කරගන්නේ. මොකද මම අල වලට වගේම මාළු වලටත් ලුණු එකතු කරලා තමයි තම්බගෙන තියෙන්නේ. ඒක නිසා මේ වෙලාවේ ඔයාලට පුළුවන් රස අනුව ලුණු එකතු කරගන්න. එකතු කරගත්තු ලුණු ටිකත් හොඳින් කලවම් කරගෙන තවත් විනාඩි 2ක් විතර මේ මිශ්‍රණය ලිපේ තියාගන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති මිශ්‍රණයේ තෙත ගතිය පොඩ්ඩක්වත් නැහැ. හොඳ වියලි තත්ත්වයක තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මිශ්‍රණය හදා ගන්න ඕන. තෙත ගතිය තියනවා වගේ නම් තවත් විනාඩියක් 2ක් ලිපේ තියාගන්න. දැන් අපිට පුළුවන් මේ හදාගත්ත මිශ්‍රණය ලිපෙන් අයින් කරගෙන හොඳින් නිවෙන්න තියාගන්න. ඉතින් අපි හදාගත්ත මිශ්‍රණය හොඳින් නිවුණාට පස්සේ තමයි මේ විදිහට කට්ලට් බෝල ටික හදා ගන්න ඕන. ඒ වගේම ගොඩක් ලොකුවට හදා ගන්නත් එපා. ඒ වගේම මේ හදාගන්න කට්ලට් බෝල වල පිටතට කෑලියෙන් නැති වෙන තද කරලා බෝල කරගන්න. ඉතින් මේ හදාගන්න කට්ලට් බෝල ටික වෙනම පැත්තකින් තියාගෙන අපිට පුළුවන් මේ වෙලාවේ කට්ලට් ටික තවට ගන්න පිටි මිශ්‍රණය හදාගන්න. ඉතින් මම මේ කට්ලට් ටික දවට ගන්න පාන් පිටි බිත්තර එකතු කරගත්තු මිශ්‍රණයක් තමයි හදාගන්න යන්නේ.
එකට මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි මෙෂරින් කප් කාලා පොඩි බිත්තරයක් ඒ වගේම ලුණු තේ හැඳි කාලකුත් එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට වතුර ටිකෙන් ටික එකතු කරලා දියාරු මිශ්‍රණයක් හදාගන්න. මෙතනදී ඔයාලට මේ මිශ්‍රණය වෙනුවට බිත්තර දෙකක් හොඳින් බීට් කරලා අරගන්නත් පුළුවන්. ඉතින් මේ හදාගන්න මිශ්‍රණය මෙන්න මේ පේනා වගේ දියාරුවට තමයි හදාගන්න ඕන. ගොඩාක් උකුවට හදාගන්න එපා. දැන් අපිට පුළුවන් මේ හදාගත්ත මිශ්‍රණයට කට්ලට් බෝල එකින් එක දාලා හොඳින් දවට ගන්න. ඉතින් මේ වැඩේ ගොඩාක් පහසුවෙන් ඔයාලට කරගන්න පුළුවන් මේ පේන විදියට හැන්දක් හෝ ගෑරොප්පුවක් පාවිච්චි කරලා. ඉතින් අතේ ගාගෙන වද වෙන්න ඕන වෙන්නේ නැහැ. ඒක නිසා මේ පේන විදියට හැන්දක් හෝ ගෑරොප්පුවක් පාවිච්චි කරන්න. කට්ලට් බෝල ටික මේ විදියට පිටි මිශ්‍රණය හොඳින් දවට ගත්තට පස්සේ අපිට පුළුවන් පාන් කුඩුවකට දාලා පාන් කුඩුත් හොඳින් දවට ගන්න. ඉතින් ඔක්කොම කට්ලට් බෝල ටික පාන් කුඩු වල දවට ගත්තට පස්සේ තමයි අපි නැවත වතාවක් පිටි මිශ්‍රණයට කට්ලට් බෝල දාලා දවට ගන්න ඕන. මේ විදිහට දෙවෙනි පාටත් කට්ලට් බෝල ටික පාන් පිටි මිශ්‍රණය දවට ගත්තට පස්සේ මේ ටික නැවත වතාවක් පාන් කුඩු වල දවට ගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ පාන් කුඩු වල දෙපාරක් දවට ගත්තු කට්ලට් ටික. මම මේක කොටස් දෙකකට වෙන් කරගෙන තියෙනවා. ටිකක් මම ෆ්‍රීසර් එකේ දාගන්නවා. අපිට මේක සති දෙකක විතර කාලයක් ෆ්‍රිජ් එකේ උඩ කොටසේ තියාගන්න පුළුවන්. ඊළඟට මම ඉතිරි ටික බැද ගන්නයි යන්නේ. ඉතින් මේ කට්ලට් බැද ගන්න ඕනේ ගැඹුරු තෙලේ. ඒකට මම මෙතන පොඩි තාච්චියකට තෙල් දාලා ලිපේ තියාගෙන තියෙනවා. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ තමයි අපි කට්ලට් දාලා බැද ගන්න ඕන. ඒ වගේම මේ වෙලාවේ ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් තියාගන්න. ඉතින් ඒ වගේම තෙල් එකට දාගන්න කට්ලට් ටික වෙලාවක් බැදනකම් තෙල් හැන්දෙන් එහා මෙහා කරන්න එපා. එහෙම වුණොත් එහෙම කට්ලට් කැඩෙන්න බලනවා පුපුරන්න බලනවා. ටික වෙලාවක් බැදුනට පස්සේ තෙල් හැන්දෙන් එහා මෙහා කරමින් මේ පේනා වගේ රන්වන් පාට වෙනකම් බැද ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ටිකක් ලොකු තාච්චියක් පාවිච්චි කරලා වැඩිපුර කට්ලට් ප්‍රමාණයක් බැද ගන්න. ඉතින් අපිට පුළුවන් මේ කියලා දීපු විදිහට ඉතිරි කට්ලට් ටිකත් බැද ගන්න. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්තු කට්ලට් ටික. කැඩලා නැහැ, පිපිරලා නැහැ. ඒ වගේම හොඳ ක්‍රිස්පිවට තියෙනවා. හදාගන්නත් හරිම ලේසි. ඉතින් මේ කියලා දීපු විදිහත් එක්ක ඔයාලට ගොඩක් ලේසියෙන් කට්ලට් හදාගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට වැඩිපුර කට්ලට් ටිකක් හදලා තියාගත්තොත් ඔයාලට ෆ්‍රීසර් එකේ සති දෙකක විතර කාලයක් තියාගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට බෙදලා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් එහෙමනම් ඔයාත් මේ රසම රස ක්‍රිස්පිවට හදාගන්න පුළුවන් කට්ලට් රෙසිපි එක try කරලා බලන්න. අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බෙමු.